සුබ දවසක් ඔයගොල්ලෝ හැමදෙනාටම. මම අද කතා කරන්නේ ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එක ඉන්ටර්නැෂනල් කරගන්න කොහොමද කියලා. මම මේ වීඩියෝ එකෙන් ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවිං පර්මිට් එක ගන්න ඔයාට යන්න ඕනේ කොහාටද, මොනවද අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස්, කොච්චර මුදලක් වැය වෙනවද, ඒ වගේම කොච්චර කාලයක් යනවද කියලා සාකච්ඡා කරනවා. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. ඊට කලින් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවිං පර්මිට් එක ගන්න ඔයා යන්න ඕනේ AA සිලෝන් කියන ආයතනයට. ඒකේ ප්‍රධාන ශාඛාව තියෙන්නේ කොළඹ, ඒ වගේම නුවර එළියෙත් ශාඛා තියෙනවා. හැබැයි ඔයා ප්‍රධාන ශාඛාවෙන් කරගත්තොත් ඔයාට වැඩේ ඉක්මනට කරගන්න පුළුවන්. ඔයා මුලින්ම කොළඹට එන්න ඕනේ. ඊට පස්සේ CA බස් එක අරගෙන ඒකෙන් ගෝල් ෆේස් එක ඉවර වෙන තැන හෝල්ට් එකෙන් බැහැලා එතන තියෙන වටරවුමෙන් වම් පැත්තට හැරුණාම ඔයාට පේනවා AA සිලෝන් කියලා ගහලා තියෙනවා. ඉතින් ඔයාලා මෙන්න මේ පේන තැනින් ඇතුළට යන්න ඕනේ. දැන් අපි බලමු ඔයා ගේන්න ඕනේ ඩොකියුමන්ට්ස් මොනවද කියලා. ඔයා මුලින්ම ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවිං පර්මිට් එක ගන්න අදාළ ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඒක ෆිල් කරගෙන එන්න ඕනේ. අවශ්‍ය නම් ඔයාට ඒක මෙතනින් ඉල්ලගෙනම ෆිල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ලේසිම විදිහ තමයි ඔයා ගෙදරින් ඒක ෆිල් කරගෙන එන්න. ඒක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා මම දැන් ඔයාට කියලා දෙන්නම්. ඔයා ඉන්ටර්නෙට් එකේ Automobile Association of Ceylon කියලා සර්ච් කරන්න. එහෙම නැත්නම් AA Ceylon කියලා සර්ච් කරන්න. අන්න එතකොට ඔයාව ලෝඩ් වෙනවා මෙන්න මේ වගේ පේජ් එකකට. මෙතන යටට ගියාම තියෙනවා ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක. අන්නේ වෙබ්සයිට් එකේ ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවිං පර්මිට් කියන එකට ගියාට පස්සේ ඒක ඇතුලේ ඔයාට පේනවා මෙතන තියෙනවා ඩවුන්ලෝඩ් ඇප්ලිකේෂන් කියලා. ඒක දුන්නට පස්සේ ඔයාට ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් වෙනවා. ඒකේ print out එකක් අරගෙන ඒක ෆිල් කරගෙන යන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ ඩවුන්ලෝඩ් link එක දාන්නම්. ඉතින් මේ තියෙන්නේ ඇප්ලිකේෂන් එක. මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරගෙන ඒකත් එක්ක ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එක, ඩ්‍රයිවිං ලයිසන් එකේ ෆොටෝකොපි දෙකක්, ඒ වගේම පාස්පෝර්ට් සයිස් ෆොටෝස් 3ක් ගෙනියන්න ඕනේ. ඔයා ගෙනියන්න ඕන ඩොකියුමන්ට් මොනවද කියලා ඇප්ලිකේෂන් එකේ මෙන්න මේ කොටුව ඇතුලේ සඳහන් වෙනවා. ඒ වගේම විශේෂම දෙයක් තමයි ඔයා ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවිං පර්මිට් එක ගන්න නම් ඔයාගේ ලයිසන් එකේ කල්ලිකුත් වීමේ කාලය අවුරුද්දකට වඩා තියෙන්න ඕනේ. දැන් අපි බලමු ඔයාට කොච්චර මුදලක් මේකට වැය වෙනවද කියලා. ඔයාට නෝමල් ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවිං පර්මිට් එක ගන්න රුපියල් 10400ක් විතර යනවා. ඒකේ තව ඔප්ෂන් එකක් තියෙනවා මෙම්බර්ෂිප් එක ගන්න කියලා. ඒක ගන්නව නම් 14000 ගණක් යනවා. මම නම් ඔයාලට රෙකමන්ඩ් කරන්නේ අනිවාර්යයෙන්ම නෝමල් ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවිං පර්මිට් එක ගන්න. ඒ දෙකේ වෙනස තමයි ඔයාට දවස් 3ක් ඇතුළත වගේ ගන්න පුළුවන් ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවිං පර්මිට් එක ඔයාගේ අතට. ඔයා මෙම්බර්ෂිප් එක ඇප්ලයි කරනවා නම් ඊට නෝමල් ඩ්‍රයිවිං පර්මිට් එක ගත්තාම ඔයාට දවස් 6ක් 7ක් වගේ ඇතුළත ඔයාගේ ලයිසන් එක ඔයාගේ අතටම ගන්න පුළුවන්. ඔයාට රට යන්න එහෙම හදිස්සි කාලය පිළිබඳ හදිස්සිතාවයක් නැත්තම් ඔයා අනිවාර්යයෙන්ම නෝමල් ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවිං පර්මිට් එක ගන්න. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. ඕගොල්ලෝ ගියාම මේගොල්ලෝ කෙලින්ම කියන්නේ මෙම්බර්ෂිප් එක ගන්න මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරලා දෙන්න 14000 ගාණක් යනවා කියලා. ඒකට ඕගොල්ලෝ ඇග්‍රී වෙන්න එපා. ඕගොල්ලෝ කියන්න මට මෙම්බර්ෂිප් එක ඕනේ නැහැ, නෝමල් එකයි ඕනේ කියලා. එතකොට ඒගොල්ලෝ කියනවා 10000 ගාණයි යන්නේ කියලා. ඒක ගන්න මෙම්බර්ෂිප් එක ගන්න එකේ එහෙම ලොකු බෙනිෆිට් එකක් නැහැ. නිකන් බොරුවට අපි 4000 ගාණක් වැඩිපුර දෙන්න ඕනේ නැහැනේ. ඒ හින්දා එහෙම අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මෙම්බර්ෂිප් එක ගන්න. එහෙම නැත්නම් නෝමල් එක ගන්න. මම දැන් ඔයාලට කියලා දෙන්නම් මේ ආයතනයට ගිහිල්ලා වැඩ ටික කරගන්න ඕන පිළිවෙල කොහොමද කියලා. ඔයාට මෙන්න මේ පේන තැනින් ඇතුළට යන්න ඕනේ. ඇතුළට ගිහිල්ලා කෙලින්ම ඉස්සරහට ගියාම වම් පැත්තට උඩට පඩි පෙළක් තියෙනවා. ඒකෙන් ගියාට පස්සේ එතන ඉන්නවා ලේඩි කෙනෙක්. එයාට කියන්න IDP එක ගන්න ආවේ කියලා. ඊට පස්සේ ඔයා ගෙනාපු ඩොකියුමන්ට් ටික එයාට බාර දෙන්න. ෆොටෝග්‍රාෆ්ස් 3යි. ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවිං පර්මිට් එකට ඇප්ලිකේෂන් එකයි, ඒ වගේම ලයිසන් එකයි, ලයිසන් එකේ කොපි එකයි. ඊට පස්සේ එතනිනුත් ඔයාට කියයි මෙම්බර්ෂිප් ෆෝම් එක ෆිල් කරලා දෙන්න කියලා. ඔයා කියන්නේ මෙම්බර්ෂිප් එක ගන්න නැහැ කියලා. මෙම්බර්ෂිප් එක ගන්නව නම් විතරක් ඔයා මෙම්බර්ෂිප් ෆෝම් එකත් ෆිල් කරලා දෙන්න.
ඊට පස්සේ එතනින් ඒ ලේඩි කියනවා ඔයාට තුන්වෙනි තට්ටුවට යන්න කියලා. ඔයා අතන තියෙන පඩිපෙළෙන් තුන්වෙනි තට්ටුවට යන්න ඕනේ. තුන්වෙනි තට්ටුවට ගියාම එතන ඊතලයක් දාලා තියෙනවා collect token here කියලා. අන්න එතනින් ඇතුළට ගිහිල්ලා ඔයා ටෝකන් එකක් ගන්න ඕනේ. ටෝකන් එකක් අරගත්තට පස්සේ මේ ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවිං පර්මිට් කියලා ගහලා තියෙන රූම් එකට යන්න ඕනේ. එතනින් ඇතුළට ගියාම මෙන්න මේ විදිහට ස්ක්‍රීන් එක ඔයාගේ ටෝකන් නම්බර් කෝල් කරනවා. ඔයාගේ ටෝකන් නම්බර් එක ආවහම එයාලා ඔයාට කතා කරනවා. එතකොට මේ කවුන්ටර් එකක් ළඟට යන්න ඕනේ. ඊට පස්සේ එයාලා ඔයාගේ ඩොකියුමන්ට් ටික ඉල්ලනවා. ඔයාගේ ඩොකියුමන්ට් ටික එයාලට බාර දෙන්න. ඊට පස්සේ එයාලා ඔයාට කියනවා එහා පැත්තේ මේ කැෂියර් එකට ගිහිල්ලා සල්ලි ගෙවන්න කියලා. ඊට පස්සේ ඔයා ආපහු අර කලින් ටෝකන් එක ගත්ත රූම් එකටම ගිහිල්ලා කැෂියර් එකෙන් සල්ලි ගෙවන්නයි ඕනේ. ඒ වගේම මට තව දෙයක් කියන්න අමතක වුණා. අපි මෙතෙන්ට passport size photos දෙද්දී ඒ ෆොටෝ වල අපේ කන් දෙක පැහැදිලිව පේන්න ඕනේ. නැත්නම් ඒගොල්ලෝ ෆොටෝ රිජෙක්ට් කරනවා. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි මට ඔයාලට කියන්න ඕන උනේ. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට සම්පූර්ණ විස්තරයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට යූස්ෆුල් වුණා නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ගිහින් එන්න. සුබ දවසක්.